සිරස ප්‍රවෘත්ති ඔබ වෙත ගෙනෙන්නේ හච් තවත් පිම්මක් ඉදිරියට. දැන් හච් පුළුල් ආවරණය සිත්සේ අත්විඳින්න. ප්‍රධාන ප්‍රවෘත්ති ශීර්ෂ පාඨ. ආරක්ෂක අංශ A35 මාර්ගයේ තවත් කිලෝමීටර් 1.5ක භූමි ප්‍රදේශක බලය අත්පත් කර ගනී. රුබෙල්ලා එන්නත ලබා දීමෙන් පසු මිය ගිය දැරියගේ රුධිර සම්පල වැඩිදුර පරීක්ෂණ සඳහා කොළඹ වෛද්‍ය පරීක්ෂණ ආයතනයට. ගොකරැල්ල ප්‍රදේශයේ ලිඳකින් සොයා ගැනුණු මවගේ සහ දරු දෙදෙනාගේ මරණ දිය ගිලීමෙන් සිදු වූ බව පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළිවේ. වැඩි මිලට සහල් අලෙවි කළ වෙළඳසැල් 100කට අධික සංඛ්‍යාවක් වටලයි. නව ආරම්භයක් අවශ්‍ය නම් දැඩි ප්‍රතිපත්ති වෙනස් කරන්න ඉරානය ඇමරිකාවෙන් ඉල්ලයි. ප්‍රධාන ප්‍රවෘත්ති ශීර්ෂ පාඨ. සිරස ප්‍රවෘත්ති. මේ සිරස FM විකාශයයි. දේශීය ප්‍රවෘත්ති. සංස්කරණය සම්පත් ධර්මප්‍රිය දිසානායක ඉදිරිපත් කිරීම ජයසිරි ගමගේ. ආරක්ෂක අංශ පුදුකොඩිරිප්පු ප්‍රදේශයේ A35 මාර්ගයේ කිලෝමීටර් 1.5ක පමණ භූමි ප්‍රදේශයක බලය තහවුරු කරගෙන තිබෙනවා. යුද හමුදාව පවසන්නේ 53 වෙනි සේනාංකයේ බටපිරිස් එම ප්‍රදේශයේ බලය අත්පත් කරගත් බවයි. ගැටුම් වලින් අනුතුරුව කළ සෝදිසි මෙහෙයුම්වලදී LTTE මලසිරුරු 5ක් T56 ගිනිඅවි 13ක්ද ආරක්ෂක අංශ විසින් සොයාගෙන තිබෙනවා. යුද හමුදාව පැවසුවේ අත්බෝම්බ හා sannivedana උපකරණ කිහිපයක්ද මෙහිදී සොයාගත් බවයි. මේ අතර මුලතිව් ඉරණපාලේ ප්‍රදේශයේ බලය තහවුරු කරගත් ආරක්ෂක අංශ තවදුරටත් ඉදිරි මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් සිටින බව යුද හමුදාව පවසනවා. එම ප්‍රදේශයේ මෙහෙයුම් වල නිරත වන්නේ යුද හමුදාවේ 53 වන 58 වන සේනාංක සහ 8 වන කාර්යසාධක බලකායේ බටපිරිස්. මේ අතර ජනමාධ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා අද පස්වරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ආරක්ෂක තත්ත්වය පිළිබඳව අදහස් පළ කළා. අපේ ආරක්ෂක අංශයේ දැනුමේ හැටියට ඉදිරි දින කිහිපය ඇතුළත ඒ කියන්නේ සති දෙකක් වගේ කාලයක් ඇතුළත අවසාන කොටසට සම්පූර්ණයෙන් ඇතුල් වෙන්න පුළුවන් කියලා කල්පනා කරනවා. තාමත්ම වැදගත් සති දෙකක් ඉදිරි කාලෙදී ක්‍රියාත්මක වෙන්නේ. මේ සති දෙක ඇතුළත සමහර විට දකුණේ විවිධ ස්ථානවල විවිධ ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් බෙදදාටත් වඩා වැඩියෙන් කිරීමට පුළුවන් කියන තත්ත්වය අපි හිතාගෙන ඉන්නවා. ඒ නිසා ඒ පිළිබඳ ජනතාව දැනුවත් කර මේ අවසාන කාල පරිච්ඡේදය ඇතුළත විශේෂයෙන් සිවිල්ෙන් තමන්ගේ ආරක්ෂාව සහ පුද්ගල ආරක්ෂාව පිළිබඳ සැලකිලිමත් වෙන්න. ඒ ජනමාධ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා. ගොකරැල්ල දලපත ප්‍රදේශයේ ගැඹුරු ලිඳකින් ගොඩගනු ලැබූ තරුණ මවගේ සහ ඇයගේ කුඩා දීනන් දෙදෙනාගේ මලසිරුරු පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ කුරුණෑගල මහරෝහලේදී අද පස්වරුවේ පැවැත්වුණා. එහිදී නිගමනය වූයේ දිය ගිලිම හේතුවෙන් මොවුන් මරණයට පත් ඇති බවයි. මෙම සිද්ධියට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණ අද දහවල් පැවැත්වුණා. ඒ කුරුණෑගල ප්‍රධාන මහේස්ත්‍රාත් වසන්ත කුමාර මහතාගේ මෙහෙයවීමෙන්. එහිදී මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ මෙම මලසිරුරු විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයෙකු ලබා පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා යොමු කරවන ලෙසයි. මෙම මලසිරුරු පොදු ස්ථාන භූමියක මිහිදන් කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා. තරුණ මවගේ සහ ඇයගේ කුඩා දීනියන් දෙදෙනාගේ මලසිරුරු අද පෙරවරුවේ මෙසේ සොයා ගැනුණේ ගොකරැල්ල දලුපත ප්‍රදේශයේ ගැඹුරු ලිඳකින්. මෙලෙස මියගොස් ඇති කාන්තාවගේ වයස අවුරුදු 27ක් වන අතර ඇයගේ දීනියන් දෙදෙනා 7 හැවිරිදි සහ 2 හැවිරිදි වියේ පසු වූවා. සිද්ධිය පිළිබඳව නිවුස් ෆස්ට් වෙත අදහස් දැක්වූ අසල්වැසියෙක්. නැතුලයින් මගේ අයියාගේ දුවයි එයාගේ ළමයි දෙන්නයි. ඒ ඇත්තට මට කියන්න තරම් එයාලා ගැන දබරයක් තිබුණෙත් නෑ. මට ඊරා කොමාරි අප දැනගත්ත උදේ හැබැයි දැනගත්ත උදේ මම හිතේ මැරිච් කෙනාගේ ස්වාමීතුරුසයා කෑ ගද්දි. දුවගෙනනට දෙවටලා හිටියේ ඇත්තටම. සාවනේ හැබැයි එයාගේ මහත්තයත් ඉතින් ගොඩක් ආදරේ හිටියා. ළමයිට උනත් ඇත්තට හොඳට සැලකුවා ඉතින්. මට ඉතින් අපිට කියන්න තරම් විශේෂ දෙයක්වත් නෑ. අපේ ගෙදර තමයි ළමයි වැඩිපුර ඉන්නේ. ගොකරැල්ල පොලිසිය පැවසුවේ මෙවන විට සිද්ධිය පිළිබඳ පුළුල් විමර්ශන ආරම්භ කර ඇති බවයි. පෞද්ගලික ආරවුලක් මෙම සිද්ධියට හේතු වන්නට ඇති බව පොලිසිය සැක කරනවා. රුබෙල්ලා එන්නත ලබා දීමෙන් පසුව මාතර රෝහලේදී මියගිය දැරියගේ රුධිර සාම්පල ඇතුළු කොටස් වැඩිදුර පරීක්ෂණ සඳහා කොළඹ වෛද්‍ය පරීක්ෂණ ආයතනය වෙත යොමු කර තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ පත් කළ පරීක්ෂණ කමිටුවේ මූලික වාර්තාව අද සවස බාර දීමට නියමිත වනවා. මෙසේ මියගිය පේශලා හංසනී දැරියගේ දේහ ඊයේ නිවස වෙත රැගෙන එනු ලැබුවා. ඇය මාතර මාකුදුර ප්‍රදේශයේ පදිංචිකාරියක්.
පේශලා මාතර ශාන්ත තෝමස් උසස් බාලිකා විද්‍යාලයට ඇතුළත් වීමට වරම් ලැබුවේ 5 වසර ශිෂ්‍යත්වයෙන් ඉහළ ප්‍රතිඵල ලබා ගනිමින්. මේ යන විට පේශලා 13 වෙනි වියේ පසුබුණා. සිද්ධිය පිළිබඳ නිවුස් ෆස්ට් වෙත අදහස් දැක්වූ පේශලාගේ ඥාතියෙක්. හැමල සැප සම්පත්ගේ ඇතුලේ තිබුණත් හැම සම්පතම තියෙනෝගේ ඇතුලේ දරුවෝ පාඩම් කරන්න පේමන්ට් එකේ තියාගෙන තමයි පාඩම් කරන්නේ. කුමාරි ආන්ටි මට මේ පාඩම් හිටිනවා. රුබෙල්ලා එන්නත ලබා දීමෙන් පසු මිය ගිය මෙම දැරියගේ අවසන් කටයුතු හෙට සිදු කිරීමට නියමිතයි. මේ අතර රුබෙල්ලා එන්නත ලබා දීමෙන් පසු රෝගී වූ මාතර ශාන්ත තෝමස් උසස් බාලිකා විද්‍යාලයේ සිසුවියන් දෙදෙනෙකු මාතර මහරෝහලේ තවදුරටත් ප්‍රතිකාර ලබනවා. පෙරේදා පස්වරුවේ ඇතුළත් කළ සිසුවියන් 27 දෙනා අතරින් අසාත්මික ලක්ෂණ පෙන්눔 කළේ මියගිය දැරිය පමණක් බවද මාතර මහරෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර මහතා සඳහන් කළා. මේ අතර සෞඛ්‍ය අමාත්‍ය නිමල් සිරිපාද සිල්වා මහතා ඊයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේ අදාළ එන්නත කල් ඉක්ුත් ඒවා නොවන බවයි. නිෂ්පාදනයකදී කරන්නේ කල් ඉක්ුත් වෙන දිනේ. ඒ කියන්නේ දැන් අපි කියනවා ෂෙල්ෆ් ලයිෆ් කියලා. ඒ ෂෙල්ෆ් ලයිෆ් එක මෙච්චරයි කියලා ඒ වගේ සඳහන් වෙලා තියෙනවා. කල් ඉක්ුත් වෙන දිනේ හවල් මාසේ නොවැම්බර් කියන එක දීලා තියෙනවා. ඉතින් එතකොට ඒ අනුව තමයි අපි ඒ ප්‍රමිතියට තමයි අපි යන්නේ. මේ එන්නත් ගෙන්නන්නේ ඇමතිතුමා නෙවෙයි මම කිව්වනේ. මේ එන්නත් ගෙනීමේ ප්‍රමිතිය සහ ගෙන්විය යුතු එන්නත් හා එන්නත් වර්ග තීන්දුව කරන්නේ මේ රටේ ඉතාම දක්ෂ විශේෂඥ වෛද්‍යවරුන්. ඒ සෞඛ්‍ය අමාත්‍ය නිමල් සිරිපාද සිල්වා මහතා. බස්නාහිර මැතිවරණ උණුසුම. බස්නාහිර පළාත් සභා මැතිවරණ වේදිකාව වඩාත් උණුසුම් මුහුණුවරක් ගනිමින් තිබෙනවා. මේ මිල්ලාව ප්‍රදේශයේ ඊයේ පැවති රැලියක් ඇමතු අග්‍රාමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මහතා. තව දින කිහිපයක මිත්‍රවරුන්ගේ රේඩියෝ එකේම දාන්න බ්‍රේක් නිවුස් කියලා එකක් එනවා. එතෙන් දාන්න ලැබෙවි ඔන්න වැඩ දීලා ඉන්නේ. ආමුදුර මං කියන්නේ කවදාකවත් ත්‍රිවිධ හමුදාවට මිනිස්සු මරන්න ඉල්ලන්නේ නැහැ. ඉතින් වෙඩි ආක්‍රමණයක් කරනකොට මම මෙහෙමක් කරනකොට වෙඩි හොමාරු ඇති වෙනකොට මැද්දේ මැදුන්න මිකා මැරෙන එක අහන්න ඕනද ආමුදුරනේ? එහෙම එකක් වෙන්නේ ඉන්න තියෙනවා. එක්කෙනෙක් මට යෝජනා කළා කොහෙද රැස්වෙන්නේ මේකවත් ගේන්නේ කියලා කොළඹට අල්ලගෙන අර මාර බඩුවන්නේ ගේන්නේ. විදන් කළා මොන ජරාවද? එකක් මං කියන්නම්. දවස් ගානක් යන්නට ඉස්සෙල්ලා මේ ප්‍රශ්නේ විසඳලා සදාකාලිකව මේ ලංකාවෙන් ත්‍රස්තවාදය තුරන් කරනවා කියන පණිවිඩය මං මංගමට ඇහිලා මම මේ අවස්ථාවේ ජනතා විමුක්ති පෙරමුණු පාර්ලිමේන්තු කණ්ඩායම් නායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ අතුරුගිරියේ පැවති රැලියක් ඇමතුවා. එක മന്ത്രി එක්කෙනෙකුට බැරි වුණා යුද්ධයක් තියෙන වෙලාවක ඇමතිකමක් නැතුව ආණ්ඩු වෙන්නේ. ඉතින් යුද පිටියේ මේ මාතෘ භූමියේ ඉන්නේ සටන් වදින තරුණයින්. මම කියන්නේ ඒක විශේෂ කාර්යයක්. අපි ඔක්කොම කරනවා දෙක. රටේ ඔක්කොට මේක කරන්න පුළුවන් දෙ බෑ. ඒකට යන්නේ යම් මාතෘ භූමිය පිළිබඳ කැක්කුමක් තියෙන හැඟීමක් තියෙන පිරිසක් කියලා තියෙනවා. කොටි ත්‍රස්තවාදයට රේව යුද වදිනවා. අනේක විද දුක්ඛ දෝමනසෙන්ට මුහුණ දෙනවා. එතකොට මේගොල්ලෝ මොනවද කරන්නේ? දැන් කවුද ඉල්ලනවා ඇවිල්ලා දුමින්ද මහත්තයා. හරි දුමින්ද මහත්තයා මොකද ඒ වෙලාවේ කරේ? දැන් තරුණයේ යුද පෙරමුණේ යුද වදිනකොට එයා මොකද කරේ? අර නිලියක් එක්ක නේද මොකද යුද වැදුනා. මේ මැතිවරණ රැලියකදී අදහස් පළ කළ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ බස්නාහිර පළාත් සභා අපේක්ෂක ආර් දුමින්ද සිල්වා මහතා. ජනතා විමුක්ති පෙරමුණ කරපු දේවල් අපි දන්නවා. මොකද කැලෑ පැන ඉඳලා අලුගස්සල තමයි ආවේ. අලුගස්සල ඇවිල්ලා අද බොරුවට ප්‍රජාතන්ත්‍රවාදයේ කතා කරනවා. ඔයගොල්ලෝ ඒක හිටපු අය ඇමතිකම් කරානේ. වැව් 1000ක් හදනවා කියලා. කිව්ව අය තමයි දැන් ඔය කතා කරන්නේ. වැව් 1000ක් තියා ගප්පි දාන්න කාණු 10ක්වත් හැදුවද කියලා මන් දන්නේ නැහැ. සමහර අයට හරි අමාරු. දැන් දුමින්ද සිල්ලා කිව්වම බීතිකාවක් කළා. නම කියවනවා දැන්. අපේ අය ඡන්ද නෙමෙයි කරන්නේ. මතුරෝනවා. දුමින්ද සිල්වා